රයිට් ඔයාලට අද පෙන්වන්න හදන්නේ මගේ ලාස්ට් වීක් එකේ ගත්ත ප්‍රොෆිට් එකක් මම විඩ්‍රෝවල් එකක් දාන විදියයි. ඔයාලට පේනවා දැන් මේ තියෙන්නේ මාකට්ස් වල චලනයන් ටික. එතකොට මේ ඩෑෂ්බෝඩ් මාකට් එක. එතකොට මේක තමයි මගේ සිස්ටම් එක. රයිට් එතකොට මේ තියන්නේ තව ට්‍රේඩින් එකවුන්ට්ස් දැන්ට රන් වෙන පැකේජස් කිහිපයක ඩීටේල්ස්. එතකොට මේ තියන්නේ මගේ මේන් ට්‍රේඩින් පලට්ෆෝර්ම් එක. මේකෙන් තමයි ගොඩක් ඩිසිෂන් මේක් කරන්නේ. ඒට අමතරව මේ තියෙන්නේ සියලුම මාකට්ස් ටික තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා මෙන්න මේ මාකට්ස් මොනවද, මේ මාකට්ස් වලින් වෙන්නේ මොකද්ද කියන විස්තර මගේ කලින් වීඩියෝස් ටික බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එක එක මාකට්ස් වර්ග අපි මේ වෙනකොට ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකට අරගෙන ට්‍රේඩ් කරනවා. ඉතින් මම අර කිව්වා වගේ මේ තියෙන්නේ මගේ ලාස්ට් වීක් එකේ ගනුදෙනු කිහිපයක්. ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් ෆෝකස් එක. රයිට් ඕකේ. හරි කොහොමද මේ තියෙන ඔයාලා නිල් පාටින් පේන්නේ මේකේ ගනුදෙනු වෙලා තියෙන විදිය. හරිද? රයිට් මේ තියෙන රතු පාටින් තියෙන්නේ අපි ගත්ත ප්‍රොෆිට් ලොස්ට් ප්‍රොෆිට් එක. එතකොට 0.75ක එක ලොස්ට් එකයි. එතකොට 56ක තිබ්බට 594ක් පව් 594ක් මම ලාස්ට් වීක් එකේ ගේන් කරලා තියෙනවා. එතකොට ටෝටල් කැපිටල් එක මෙතන වෙන්නේ 1 lakh කැපිටල් එකකට තමයි මම මේ ගේන්නේ. අපි ස්විම් ට්‍රේඩ් එකක් යන්නේ. ඇත්තටම රිස්ක් එක ගොඩාක් අඩුවෙන් තමයි මැනේජ් කරන්නේ. එතකොට මේ තියෙන්නේ ෆන්ඩ් එක. මේ තියෙන්නේ ෆන්ඩ් එක. එතකොට මේ ඩෑෂ්බෝඩ් එක මෙයාලගේ. එතකොට පවුම් 379ක් තියෙනවා මෙතන ප්‍රොෆිට් එකක් වෙලා විත්ඩ්‍රෝවල් කරන්නේ. ප්‍රොෆිට් එක 541යි. එතකොට ඒකෙන් 70%ක percentage එකක් තමයි අපිට රිලීස් වෙන්නේ. එතකොට පවුම් 379ක් කියන්නේ ශ්‍රී ලංකාවේ GPP රේට් එක බැලුවොත් එහෙම 440ක් වෙනවා අද වෙනකොට. එතකොට පවුම් 379 වැඩි කිරීම 440 ගානේ බැලුවොත් එහෙම 1,66,760ක් වෙනවා. ඉතින් මම කරන්නේ මෙන්න මේක. මේ තියෙන withdrawal fund කියන බටන් එක මේක ක්ලික් කරාම මගේ payments account එකට. එතකොට මම මේක තියෙන total එක මේවා කරනවා 541ම මම රිලීස් කර ගන්නවා. එතකොට මේක 70 share එක බැලුවොත් එහෙම 379යි 736ක එනවා. ඉතින් මම මේක මගේ Finotive Pay කියන ෆන්ඩ් account එකට මේ සල්ලි ට්‍රාන්ස්ෆර් එකක් දා ගන්නවා. right okay හරි. ෆන්ඩ් එක ට්‍රාන්ස්ෆර් වුණා. ඒතර ෆන්ඩ් එක ට්‍රාන්ස්ෆර් වුණාම මෙතන withdrawal funds profit එක 0 කියලා පෙන්නනවා. එතකොට මට ආපහු ඊළඟ next payout එක එන්නේ පැය 167යි මිනිත්තු 59යි. තප්පර ගන්න ඔය ගානෙන් තමයි next payout එක එන්නේ. එතකොට මම next payout එක කියන්නේ දවස් 7ක් තමයි තියෙන්නේ. next payout dates එක දවස් 7ක් මේවා වෙන්න ඕනේ. එතකොට ඔහොම තත්ත්වයක් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මගේ Finotive එකට payment එකට ගිහිල්ලා බලමු. right okay ඔයාලට දැන් මෙතන පෙන්නනවා 509ක් ඩොලර්. ඒ කියන්නේ පවුම් වලින් බැලුවොත් එimhe පවුම් 380ක් මට මෙතන පෙන්නනවා. ඉතින් මම මේකේ withdrawal මම මගේ international accounts වලට transfer කර ගන්නවා. ඉතින් මෙහෙම තමයි. ඉතින් මම මේක
මට මේකේ විඩ්‍රෝවල් එක ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න මට දාන්න තියෙන්නේ හෙට හවස. මං හෙට හවස මේක දෙන්න ගමන් මට අනිත් උදේ වගේ එනකොට මේ මවුන්ට් එකේ ඉතින් මේ තියෙන්නේ සතියක ආදායමක්. ඉතින් මාකට්ස් හොඳ තත්ත්වයේ තියෙනවා කියලා කියන්නේ ඉතින් අපිට පැහැදිලිවම මේ විඩ්‍රෝවල්ස් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතිං අපිත් එක සම්බන්ධ වෙලා දෙයක් කරන්න කැමැත්තෙන් කවුරුහරි පසු වෙනවනම් ඉතින් ඒ හැමෝටම ඉතින් හොඳ අවස්ථාවක්. ට්‍රේඩින් කියලා කියන්නේ මේ මාකට්ස් වලට ඇත්තටම බැලුවොත් එහෙම අපිට ගොඩාක් මේ දේවල් තියෙනවා මේවත් එක්ක එකතු වෙලා කරන්න. ඉතින් හරි ඩිසිෂන් එක හරි වෙලාවෙදී ඔයා ගත්තොත් ඒකේ ප්‍රොෆිටබල් එක නවත්තන්න කාටවත් බෑ. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්.